කෑම හදහද ඉන්න ගමන් රෑ කෑමට පොඩි වෙනස් විදිහේ කෑමක් හදන්න අත්හදා බැලීමක් කරලා බැලුවා. මේ තියෙන්නේ ඒ විදිහට හදපු කෑම එකක්. ඉතින් මේ කෑම එක රසට ආපු නිසා ඔයාටත් මේ කෑම එක හදාගන්න විදිහ කියලා දෙන්න හිතුවා. මේක එග් ප්ලාන්ට් ඔම්ලට් එකක්. මේකට ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සොසේජ්. ඉතින් අපි බලමු මේ රසම රස එග් ප්ලාන්ට් ඔම්ලට් එක කොහොමද හදාගන්නේ කියලා. මේක හරිම ලේසියි. ඒ වගේම තමයි උදේ කෑමට රෑ කෑමට වගේම ඉස්කෝලේ ගෙනියන්න පොඩ්ඩන්ගේ කෑම පෙට්ටියට උනත් හරිම රසවත්ව ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම වේලක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මේ කෑම එක හදන්න ඕන වෙනවා වම්බටු ගෙඩියක්, ලුණු ගෙඩියක්, ඒ වගේම තක්කාලි ගෙඩියක්. ඊට අමතරව මම පාවිච්චි කරලා තියෙනවා කැරට් අලයක්, ඒ වගේම නිවිති කොළ කේපයක්. මුලින්ම වම්බටු ගෙඩිය මෙන්න මේ විදිහට පුළුවන් තරම් හීනි තීරු වලට කපා ගන්න. හැදුවට පස්සේ මට හිතුණා මේකේ තීරු තවත් හීනි වුණා නම් හොඳයි කියලා. හැබැයි මේ තියෙන්නේ මං අද කෑම එක හදපු විදිහ. කැරට් අලේ නම් ටිකක් හීනි තීරු වලට මේ විදිහට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ගෙඩියත් අපි මේ විදිහටම හීනි තීරු වලට ලියා ගත්තා. තක්කාලි ගෙඩියත් ඔන්න අපි මේ විදිහටම පොඩි කෑලි වලට කපා ගත්තා. දැන් ඔන්න කපන ජාති ටික ලෑස්ති. ඊට පස්සේ මම බිත්තර දෙකක් මේ විදිහට භාජනයකට කඩලා ඒකට ලුණු ටිකකුයි ගම්බිරිස් කුඩු ටිකකුයි එකතු කරලා හොඳට මේ විදිහට බීට් කරගත්තා. මම මේකට ගත්ත සොසේජ් කරල් දෙකක්. මේකට මම පාවිච්චි කරේ ජම්බෝ සොසේජ් එක. කූල් එක යන්න ඇරලා මම මේ සොසේජ් කරල් දෙකම මේ විදිහට හතරට බලා ගත්තා. දැන් අපි මුලින්ම කරගන්න ඕනේ මේ සොසේජ් ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ තෙල් වල. ඔයාට එයා ෆ්‍රයි එකක් තේනවා නම් තෙල් අඩුවෙන් පාවිච්චි කරන්න ඕන නම් එයා ෆ්‍රයි එකෙන් මේ වැඩේ කරගන්නත් ඔයාට පුළුවන්. ඊට පස්සේ මේ පෑන් එකට තෙල් ටිකක් දාලා අපි කපාගත්ත බටු පෙති ටික මෙන්න මේ විදිහට පෑන් එකේ අඩු කරගත්තා. ඊට පස්සේ චුට්ටක් වෙලා වහලා තිබ්බ මේක තැම්බෙන්න. ඊට පස්සේ මම අනිත් පැත්ත හරවලත් ඒ විදිහටම පොඩ්ඩක් ෆ්‍රයි කරගෙන ඒකටම එකතු කරගත්තා. අපි බීට් කරගත්ත බිත්තරෙන් ටිකක්. ඊට පස්සේ බිත්තරේ ටිකක් තැම්බීගෙන එනකොට කපාගත්ත සොසේජ් කෑලි දෙකක් තියලා ඒකටම ලුණු, තක්කාලි, ඒ වගේම කපාගත්ත කැරට්, නිවිති කොළ මේ සේරම මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ බිත්තරේ මේ විදිහට දෙකට නවලා දෙපැත්තම පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. ඔන්න හැදුවට පස්සේ මේ කෑම එක එන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේකටම සෝස් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මේක ගොඩාක් රස කෑම එකක්. ඒ වගේම තමයි ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් කෑම ජාති ගොඩක් හදන විදිහ යමේ කිචන් YouTube channel එකෙන් අපි ඔයාලට අරගෙන එනවා. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න.